ජීවිතේට කවදාවත් තමන්ගේ ඇඳුම මැදලා නැති. ජීවිතේට කවදාවත් තමන්ගේ ඇඳුම් හොදලා නැති. හදිසි අවස්ථාවකවත් තමන්ගේ වාහනේ පැදගෙන යන්න බැරි. ගෙදර සේවකයෙක් නැතුව උයා ගන්න බැරි. කවදාවත් බඩගින්නක් දැනිලා නැතුව ඇති. ජනතාවත් එක්ක නැත්තම් ආරක්ෂකයෝ නැතුව පොදු ජනතාවත් එක්ක මීටර 100ක් ඇවිදින්න බැරි. මිනිස්සුන්ට මේක බලපෑමක්. මේ මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා කියන අපි ඕගොල්ලන්ගේ දුක සනසන්න. මඤ්ඤොක්ක දණ්ඩක් හිටවන්න බැරි මිනිස්සෙකුට පුළුවන් ද අපේ දුක ගැන කතා කරන්න. ජීවිතේට මිනිසුත් එක්ක පිටකොටුවේ නෙමෙයි ලංකාවේ ඕන තැනක මීටර 100ක් සාමාන්‍ය මහ ජනතාවත් එක්ක ඇවිදින්න බැරි. වාඩි වෙලා තැඹිලි ගෙඩියක් බොන්න බැරි මිනිහෙකුට පුළුවන් ද අපේ දුක හදන්න. නෑ. කවදාවත් කරන්නට බෑ. ඔය සමහර උත්සව වලට ආරාධනා කරපුවාම ඔය ඉන්න බෝණු දැක්කහම මම අවසර ගන්නෙත් නෑ. එහෙම නැත්නම් අවසර ගන්න අත්‍යවශ්‍ය වුණා නම් වංචනයෙන් දූෂණයෙන් තොර දේශපාලඥයන් සිටිනම් අවසරයි කියලා කියනවා. මට බෑ හොරෙක් දිහා බලාගෙන මං ඔයාලට අවසරයි කියන්නේ. මට බෑ එනකොට නැගිටින්න. අපි විවෘතව කතා කරමුකෝ. දැන් අපි කියනවා මෙයා හොරකම් කරා මේ තරම් වංචනිකයි මේකයි මෙහෙමයි කියලා ලොකුවට කතා කරනවා. වැරදිලා හරි මොකක් හරි වාසනාවකට මේ මිනිස්සයා මැරුණා කියමුකෝ. එයාගේ නෙමෙයි අපේ වාසනාවකට. මැරුණාම මොකද්ද කියන්නේ? ශ්‍රේෂ්ඨ දේශපාලනයේ මහා සේවයක් කරන ලද අමරණීය චරිතයක් වන කෘතහස්ත දේශපාලඥයෙක් දැයින් සමුගන්නා ඒ හැඟුම්බර මොහොත කාටද මේ රඟපාන්නේ? මේ ලෝකේ ඉන්න කුහක සහ ඊ타ත්ම ගැති වහල්ලු තමයි කෙනෙක්ගේ වැරද්දක් දැක්කම මූණට කියන්න බැරි මිනිස්සු. පරිහානියේ මුල කවුරුණත් ප්‍රශ්න දැන් කවදාවත් වහල් જાතියක් හැටියටපත් වෙන්නට එපා. කවදාවත්පත් වෙන්නට එපා. නීති අතර ගන්නවා කියන එක නෙවෙයි. කවදාවත් ඔයගොල්ලන්ගේ නීති අතර ගැනීමට අයිතියක් නැහැ. නමුත් හැම අවස්ථාවකදීම තමන්ගේ අයිතිවාසිකම් තමන්ගේ යුතුයකම් වෙනුවෙන් පෙනී සිටින්න. කොයිතරම් දුරට සමහර වෙලාවට බස් එකේ ගියපුවම ඉතුරු සල්ලි ඉල්ලන්න බයයිනේ. නැහැ කියනවාද? පොලිසියට ගිහිල්ලා යම් දෙයක් අපිට කරගන්න කැමතිද? අපේ රට තුල නම් ඉතින් කැමති නෑ. එතකොට මොකක් හරි ගයක් හදාගෙන නීත්‍යානුකූල විදිහට කාර්යාලයට ගිහිල්ලා තුම පාස් කරගන්න. ගිය හදන්න වෙන්නේ නෑනේ එහෙම. මේ මාධ්‍ය සාකච්ඡාව වුණත් මේ සමහර සාකච්ඡා වලට මම සහභාගී වෙලා එන පූජ්‍ය පක්ෂයේත් කියන අපි පොඩ්ඩක් බැලන්ස් කරලා කතා කරමු. එහෙම නැත්නම් අපි පොඩ්ඩක් බල ඇයි ඊගාව ආණ්ඩුව කවුරු වෙයිද දන්නේ නෑනේ. මේ අපේ හැමදෙරේ. ඉතින් එන කෙනාව පොඩ්ඩක් හිත සනසෝගෙන තියාගත්තනම් පොඩ්ඩක් මොකටත් හොඳයි කියන එක අභ්‍යන්තරව කරකිනවා. මේ රට දියුණු කරන්න පුළුවන්. ඒකට හොඳම දේ තමයි මේ පාලකයෝ නැතුව මේ රට එකම තැන නතර කරත් මේක දියුණු වෙනවා. එච්චර සම්පත් මේ භූමියේ තියෙනවා. කාරණා 4ක් ගැන කියන්න. මේ කාරණා 4 පිළිබඳ මේ රටේ ඉන්න තරුණයෝ අවධානය යොමු කරන්න මම දකින්න කෝනේ මම දැක්ක එක. මේ රටට මොකක් හරි දැන් අපි මේ අරගලයත් එක්ක යම්කිසි ප්‍රවේශයක් ලබා දෙන්න ඕනනේ. එකක් තමයි අපගේ කුෂිකර්මාන්තය. මේකට පයින් ගහන්න එපා කවදාවත්. මම දැක්ක අර සමාජ මාධ්‍ය තුල කියනවා ඉගෙන ගත්තේ නැත්නම් ඔබට කුඹුරු කොටන්න වෙයි කියලා. ජාතියක් හැටියට අපි වැටිච්ච වචනේ. අපිට මඩ සුවඳ මඩ ගඳ වුණා. ඔතනින් මේ ප්‍රශ්නේ පටන් ගත්තේ. අපි වගා කරන්න අපි ලැහැස්ති වුණේ නැහැ. අපි ඉගෙනුවේ අධ්‍යාපනයේ උපාධියක් ගත්තේ ඇවිල්ලා රස්සාවකට. ජීවිතේට නෙවෙයි. ඒ නිසා අපේ ඒ අතින් මම යාපනයේ පැත්ත ගරු කරන අපේ හැමදෙරෝනේ. විශ්වවිද්‍යාල උපකුලපති තවසට උදැල්ල අරගෙන කුඹරට යන්න තරම් ඒගොල්ලන් සංස්කෘතිය රැකගත්තා. දැනටත් තියෙනවා ඒක. කුෂිකර්මාන්තේ දැන් සමහර රටවල් බලන්න විශේෂයෙන්ම ඊශ්‍රායල වගේ රටවල් Tamanගේ ජාතික ආරක්ෂාවට වීදම් කරන මුදලට වඩා මුදලක් කුෂිකර්මාන්තයට වැය කරනවා. ඇයි ඒ? දැන් මේ ප්‍රශ්නේ මොකද්ද? මිනිස්සු පාරට ආවේ ඇයි කන්න නැහැ? දැන් හැමදෙරෝ කිරිපිටි ගැන කිව්වා. කිලෝ එක ග්‍රෑම් 1200 නේද අපි හැමදෙරෝ. කිලෝ එක 3000යිනේ. කිලෝ 10ක් ගන්නකොට වැසියක් ගන්න ඕනේ. බැරිද? කිලෝ 10ක් ගන්නකොට කිරි දෙනක් ගන්න සල්ලි. අරගලයක් ඇති වෙලා මිනිස්සුන්ට කන්න නැති වුණාම ජනාධිපති බල්ලෙක් වෙනවා. ඇයි ඒ? කන්න නැහැ. ඒ නිසා මේ කුෂිකර්මාන්තයෙන් හැර ලෝකයක් අපිට නැහැ. මේක දැන් හොඳින් තේරුම් කරගන්න. මේක රකින්න ඕනේ. අංක 1 කොච්චර දියුණු වුණත් හාල් කිලෝ එකක් භාගත කරගන්න බෑනේ, ඩවුන්ලෝඩ් කරන්න බෑනේ. වගා කරන්න ඕනේ. මේ මම කියන කාරණා 4 ලෝකයට අපිත් එක්ක තරඟ කරන්න බෑ. අපිට තෙත් බිම් ටික එක පැත්තකින් තියෙනවා. වේලි කලාපේ කෘතිමව අපි තෙත් කරලා තියෙනවා. අවුරුදු 10 ගානකට කලින්. දැන් අරාබි රටවල් වලට ගියොත් දැන් කරන අපේ හැමදෙරෝනේ පොළොව යටින් බට දාගෙන වතුර ටික හදාගෙන මේකේ මහා සංස්කෘතිය අපේ. අපි කරලා ඉවරයි. දෙවෙනි එක තමයි සදාචාර සම්පන්න සංචාරක ව්‍යාපෘතිය. තුන්වෙනි කාරණාව තමයි අපේ දේශීය වෛද්‍ය ක්‍රම. මුළු ලෝකෙම කියන දැන් අපි ස්වභාවික පැත්තට හැරෙමු. අලුත් වචනනේ. ඕගානික් කියලා කියන්නේ. අපිට හැරෙන්න ඕනේ නැහැ. අපිට තියෙනවා. එළි වෙනකම් වගා කරලා වට්ටක්ක ටික අලින්ට දෙන රටක්නේ. එළි වෙනකම් පැල් රැකලා මිටි ටික ලෑම් ආශ්‍රය දාගෙන ඇවිල්ලා දඹුල්ලේදී අඬාගෙන යන ගොවි ටිකක් නේ අපිට ගොවියෝ ටිකක් නේ අපිට ඉන්නේ. කකුලට පෑගිලා හැකිලිලා යන නිදිකුඹ මේ පැලේ ගැන අපි කවදාවත් හිතුවේ නෑනේ. මොකද්ද මේකේ වටිනාකම කියලා. මුළු ලෝකෙම දේශීය වෛද්‍ය ක්‍රම වලට දේශීය දේවල් වලට හැරෙන මොහොතක් දැන් හැරිලා තියෙන්නේ. මේක මේ රටේ ඉන්න පාලකයෝ තරුණයෝ බාර අරගෙන ජාත්‍යන්තරයට පෙන්වන්න. හතරවෙනි කරුණ තමයි අපේ ශ්‍රම දායකත්වය. ලැජ්ජාවටපත් වෙන්න ඕනේ. ඔය පාලකයෝ අපිට නැති වුණත් අපේ ගේ ඇතුලේ පාලනයක් තිබ්බා. ගේ ඇතුලේ ආර්ථික ප්‍රතිපත්තියක් තිබ්බා. ගේ ඇතුලේ සංස්කෘතික බැඳීමක් තිබ්බා. ගේ ඇතුලේ විෂය නිර්දේශයක් තිබ්බා. ගේ ඇතුලේ අපිට උපාධියක් අරන් දීපු කෙනෙක් හිටියේ ඒ අම්මා. ජාතියක් හැටියට අපි
අපි ලැජාවට පත් වෙන්න ඕනේ අපේ හාමුදුරුවනේ මේ අම්මව අපි රට යවුවානේ කාගේ දෝ ඉඳුල් හොදන්න ඊට පස්සේ කියන එන ගැහුවා පොළොව වලින් ගැහුවා කවුද යවුවේ අම්මා බැලමහැරෝකම් කරන රටක જાතියක් නැගිටීද ගෙදර ඉන්න ගැහණු ළමයව අල්ලපු කඩේට යවුවේ නෑ ආරක්ෂාකාරී ලංකාවේ ඉතිහාසය පොඩ්ඩක් අරන් කියවලා බලන්නකෝ ගැහණු ළමයෙක් කොහොම පරිස්සම් කරාද ආරක්ෂා කරාද කියලා ඒ කෙල්ලව අපි යවුවනම් කොහේ හරි තැනක වැඩ කරන්න මම කියන්නේ සුදුසු රැකී ආරක්ෂා හොඳ තනතුරක වැඩ කරන එක වැරද්දක් නෙමෙයි මේ බැලමහැරකම් ගැන කියන්නේ එතකොට මේ රටේ ඉන්න හොඳ බුද්ධිමතුන් හොඳ තරුණයන් හොඳ ස්වාමීන් වහන්සේ වගේ හොඳ හැකියාවක් තියෙන කට්ටිය හොඳ නව නිර්මාණ කරන්න පුළුවන් ලොකු ශක්තියක් මේ රට තුල ඉන්න තරුණයන්ට තියෙන. කොල්ලොන්ව මොට්ට කරලා තියෙන කෙල්ලන්. අනාගතයක් නෑ මොන හරි දෙයක් කරන්න ඕන කොහෙදෝ යන ඉගෙන ගත්ත නැති කොහෙදෝ වංචනිකයෙක් ගාව දූෂණියෙක් ගාව කකුල් දෙක නමලා වැද වැටෙන්න ඕනේ තමන් ඉල්ලින් දිනා ගන්න. එහෙම දෙයක් අවශ්‍ය නෑ. ඒ නිසා හොඳ ශ්‍රමදායකත්වයක් අපිට පිටට දෙන්න පුළුවන් නම් කුෂිකර්මාන්තය, දේශීය වෛද්‍ය ක්‍රම, සදාචාර සම්පන්න සංචාරක ව්‍යාපෘතිය සහ හොඳ ශ්‍රමදායකත්වය මේ හතර තියෙනවා නම් අපිට ඩොලර් නෙමෙයි ඩොලර් වලින් අපිට මැල්ලුම් හදන්න පුළුවන්.